ගයත්‍රිඩය සරත් වැඩක් පටන් අරන් වැඩේ මොකක්ද කියලා නොදැනම සමාජ මාධ්‍ය හොමෝල් වන වීඩියෝ පට කිහිපයක් ඔබත් දකින්න ඇති. මේ වීඩියෝ පිටිපස්ස ඇති කතාව ගැන ගයත්‍රි ගියන දවසක කතා බහ කරලා තිබුණා. වීඩියෝ නම් වෛරල් වෙනවා. කොහොමත් මම සෝෂල් මීඩියා ඇතුලේ කතාවට ලක් වෙන කෙනෙක් වෙලා. මමත් ඒක හරියටම දන්නේ නැහැ. නමුත් මේ දවස්වල මගේ වීඩියෝ ටිකක් එහෙට මෙහෙට වෛරල් වුණා. මම TikTok එකක් හරි Instagram එකේ හරි මොනවා හරි එකක් දැම්මොත් හුඟක් වෙලාවට වෛරල් වෙනවා. එහෙම වෛරල් වෙන වීඩියෝ ටිකක් තමයි පසුගිය දවස් ටිකේ ගියේ. ගයත්‍රී මේ විදිහට පටන් ගන්න තිබුණේ ට්‍රැවලින් වැඩක්. හැමෝම දන්නවා මම සතුන්ට ආදරෙයි කියලා. ඒ වගේම ලෝකේ පුරා ට්‍රැවල් කරන්න කැමතියි. එහෙම කාලයක් තිස්සේ එහෙ මෙහෙ යන වීඩියෝ තමයි මගේ Instagram වල TikTok වල දැම්මේ. ගොඩක් අය ඒව බලන්න ආසයි. ඉතින් මට පොඩි ආසාවක් ආවා YouTube නාලිකාවක් ඔස්සේ මේ වැඩේ පටන් ගන්න. ඒක තමයි දැන් මම travel vibe කියලා පටන් ගත්තේ. ඒ වගේම ඇය තවත් වටිනා වැඩකට කාලය යොදවලා තියෙන්නේ. පාරේ අසරණ වෙලා ඉන්න බල්ලෝ පූසෝ වෙනුවෙන් ඉන්න තැනක් හදාගෙන යනවා. ඔවුන්ට බෙහෙත් ටික කරලා කන්න බොන්න දෙන්න පුළුවන් සාමාන්‍ය තැනක්. ඇත්තටම මම මේ දවස්වල ওই වැඩේට කාලය යොදවලා තියෙනවා. මේ අදහස මට ආවෙත් ලංකාව පුරා ඇවිදින කොටයි. ගයත්‍රිගේ ට්‍රැවල් වීඩියෝ ගැන ගොඩක් දෙනා කතා කරන අතර අරන් තිබුණා. ඒ උන්නු තවත් චරිතයක් නිසාවෙන් මේ ඔහු ගැන ගයත්‍රි කියන කතාව. මේ වගේ වැඩක් ඇත්තටම කියන්නේ තනියම කරන්න අමාරුයි. ඉතින් මේකට තව කවුරු හරි ඉන්නවනේ. ඒ වැඩේට මම ගොඩ කාලයක් ඉඳලා කරුවල හොය හිටියේ. එහෙම වෙලාවක තමයි මට මගේ මේ වැඩේ කරන්න මගේ පාර්ට්නර් හම්බ වෙන්නේ. ඔහු දුර පළාත්වල ඇවිදින තරුණයෙක්. නම මිමන්ත. ඉතින් මම වැඩේට ඔහුව තෝරගත්තා. ඔහුත් එක්ක අපි එහෙට මෙහෙට ඇවිදලා පොඩි වීඩියෝ කොට කිහිපයක් කරගත්තා. ඒ වීඩියෝ ටික මම දැම්මට පස්සේ තමයි පොඩ්ඩක් වෛරල් වෙලා තියෙන්නේ. මොකද සමහර අය හුඟක් වෙලාවට මේ හැම දෙයක්ම වැරදිට තේරුම් ගන්නවා. එහෙම දෙයක් කොහෙද වෙලා තියෙන්නේ? මම ඒ ගැන එච්චරටම හිතන්නේ නැහැ. මම කරන වැඩේට තමයි මම මූලිකත්වය ලබා දෙන්නේ.